ऐसन राम रे लोक सिवा ये अपराधकार एक तरह के होया था ළමයාගේ මානසික රසපරීක්ෂණ කොහොමද පරීක්ෂා කරන බලනකොට ඒකේ තිබ්බ කේස් ගන්න. ළමයා කේස් ගන්න නෙමෙයි. ළමයා කේස් ගන්න නෙමෙයි පොඩි කේස් ගන්න. ඉතින් අපි දැන් කේස් ගන්න කියන්නේ නුඹුවනේ නෑ. කේස් ගන්න ළමයාගේ අතේ පැටලලා තිබ්බා. ඔය කේස් ගන්න අනුව පරීක්ෂා කරලා බලනකොට අපරාධකාරයාගේ DNA සම්පලන්න දැනගෙනකොට ඕනි අරයා අපරාධකාරයා හොයාගත්තේ කොණ්ඩයා කියලා පුදුමයි. ඊට පස්සේ ඒ පුද්ගලයා රාජ්‍යයට වන්දනා කරනකොට කළා. ඉතින් ඒ සේයාවතුගේ ඝාතනයේ සැකකරු හොයාගත්ත අවස්ථාව මේ අන්‍ය සාක්ෂියක් වශයෙන් උදාහරණයක් අන්නේ කේස් කරා. කේස් කරාගේ අපරාධකාරයෙක් හොයාගන්න පුළුවන්. ලංකාවට පුළුවන්. ලංකාව කරන්නේ ලංකාවේ වෙන සාක්ෂියක් තියෙනවා. ඒකේ අනිත් එක තමයි මේ ලබන ඔයාලට දැකලා පත්තරේ හත් එක දාන්න ඉපා එකේ කියව වැඩිපුර කතා කරලා ලකුණා මේ නිවුස්වල කියව පොටකෙතන අම්මයි දුවයි ඝාතනය කරපු සීනියර් ඒකේ කියන්නේ මොකද රත්නපුරේ තාවත් කරලා දෙවියා ඔය ඕක ඝාතනය සිදු කරලා තියෙන පුද්ගල වයසයි ඒ තාකේම තමයි එක සිදු කරලා තියෙන්නේ ඒ පුද්ගලයා ඝාතකයා කියලා හොයාගෙන තියෙන්නේ ඒ දුෂණය කරලා ඒ තිබ්බ ස්ථානයෙන් හොයාගත්ත පිටගෙන පාර විතකනේ කියන්නේ. හරිද? විතගෙන පාරක් වෙයි. විතකනේ කරලා විතකනේ යන්නේ නේද? පොළ ගොඩකට විතකනේ ගහනවා. ඒ විතකනේ අරගෙන කරපු පරිස්සමෙන් ගිහම අපරාධකාරයෙක් වෙනවා. අම්මයි දුවයි දෙන්නම දාන්නේ. දුෂණය කරන්නේ නැහැ. අම්මාට කවුද ඒ විදිහට අධිකරණයේදී මේ මාර්ග දඬුවම කොහෙද තිබුණේ? නෑ ඒක නඩුව දැන් ඕක අපරාධ සිදුවෙන්නේ 2012 නේ. ඊට කලින්ම 12 මේ වගේ සදාතන මේ කාලයක් කියලා. කොහොම හරි ඊට පස්සේ ගියා ඕක 2000 දැන් අපි මේ අවුරුදු 2024 දැන් ගිය මාසෙ කරනවා ඔය නඩුව ඇදලා. දැන් ගිහින් ආව අපරාධකාරයා කරලා ඒක එදෙනේ විදුරු වගේ යා උසාවියේ ඔක්කොම ලයිට් එක ඕෆ් කරලා ඒ කියන්නේ බය කරන්නේ ඒක කරලා ලයිට් එක ඕෆ් කරලා තමා මේ සිදු කරා කිව්වේ නියෝගය ලබා දුන්නා. ඕක මංගා විදිහට නියෝගය ලබා දෙන්නේ.